2026 ඔබතුමියලා ක්‍රියාත්මක කරන්න ඔබතුමියලා කියවනේ අපි 6 වසරකට දෙනවා 1 වසරකට දෙනවා. දැන් 1 වසර වැඩි හෙට පටන් ගන්නවා. දැන් අර විපක්ෂයේ කාලකන්ණි සෙට් එකක් මේ වැඩේට අකුල් හෙලනවා. එතකොට ඔබතුමියලා දැන් 6 වසරෙන් මේක අකුල් ගන්න. එතකොට අපි කියන්නේ මේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. සර්ව සම්පූර්ණ දේවලුත් නැහැ. ඉස්සෙල්ලම හොයාගන්න බෑ. සර්ව සම්පූර්ණ මේසෙත් ඉස්සෙල්ලම හොයාගන්න බෑ. ඒ නිසා ඔබතුමියගෙන් ඉල්ලීම කරන්නේ මේ 6 වසර දරුවන්ට මේ අවුරුදු මේක ලබා දෙන්න කියන අපි නිශ්චිත විතරක් ඔබතුමියගෙන් බලාපොරොත්තු වෙන තමයි අද දවසේ මෙතන හිටියේ. අනිත් අගමැතිතුමියනි දැන් අපට කරන්නේ මෙහෙමයි. දැන් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන නැති MP කීයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණානේ නව අධ්‍යාපන ප්‍රතිශස්කරණ ගේනවා කියලා. ඉතින් අපි ඒක බලාපොරොත්තු වෙන මැතිවරණ තුනකදී මේ ජයග්‍රහණය දීලා තියෙන මිනිස්සු. එතකොට මම කියන්නේ මෙච්චර ප්‍රබල මැන්ඩේට් එකක් තියෙන රජයක් ඇයි අපි නිකන් ඒ කියන්නේ මේක බය වෙන්න ඕනේ නැහැ කියලා අපි කියන්නේ. මේක කරන්න මේ දෙමව්පිය විශාල අද මෙතන ඉන්නේ අත්තක දශම ලාවට ලේසියට හිතන්න නැතුව කරන දේවල් නෙමෙයි. ඒක ළමයෙක්ගේ අනාගතයකට බලපාන දෙයක්. එතකොට අපිට ඕක දෙයක් හදනවා, පාරක් හදනවා, පාලමක් හදනවා වගේ හිතන්න බෑ. හැම පැත්තෙම හිතන්න ඕනේ විශේෂයෙන්ම දරුවන්ගේ පූර්ණ විශ්වාසය දරුවන්ටත් වඩා දරුවන්ගේ දෙමව්පියන්ගේ පූර්ණ විශ්වාසය තියෙන්න ඕනේ මේක වැරද්දක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මෙච්ච සිද්ධීන් එක්ක හැදුවේ හරිම ප්‍රසංසුන්භාවයක් ව්‍යාපූල තත්ත්වයක් හැදුවා. එතකොට අලුත් එකක් ක්‍රියාත්මක කරන්න යනකොට අනිවාර්යයෙන්ම දේවල් සමහර දේවල් අපි බලාපොරොත්තු නොවන විදිහට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන් වෙනවා. හැබැයි දෙමව්පියන් හිතන්න පටන් ගත්තොත් මේ වැරදීමක් අපි මොකක් හරි ලොකු අලගලංචියක් සිද්ධ වෙනවා කියලා. එතකොට මේකේ තියෙන විශ්වාසනීයභාවයටනේ ලොකු ප්‍රශ්නයක් එන්නේ. විශ්වාසනීයභාවයක් තහවුරු කරගන්නත් මේ වගේ ලොකු වැඩක් කරන්න යනකොට ඒක ටිකක් පරිස්සම් වෙන්න ඕන දෙයක්. ඒ නිසා ආය වෙලා නෙවෙයි මේකේ තියෙන බරපතලකම සහ මේකේ තියෙන වැදගත්කම අපි හොඳින් දන්නවා. මේ දරුවන්ගේ අනාගතය දරුවන්ගේ ඉදිරි ජීවිතේම තීරණය වෙන දෙයක්. ඒකට අපිට මේක නිකන් විපක්ෂයක් වගේ කෑ ගහගෙන නිකන් හිතන දේවල් කරන්න බෑ. ඊට වඩා වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි අපි ගොඩක් මේක කතා කරලා අපි මේ 6 වසර ගැන අපි මේ තීන්දුව ගත්තා. හැබැයි අපි දන්නවා ඔයගොල්ලෝගේ ළමයින්ට ඒකේ බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ ලොකු බලාපොරොත්තුවක්. ගුරුවරු අපිත් පුහුණු කරා. අපිත් ලොකු බලාපොරොත්තුවකින් නේ මේ ගුරුවරු එක්කක්ෂ අපිට අපේ ළමයින්ට මොඩියුල් දීලා තියෙනවා. ඒ ඔක්කොම